අව පෑලවිය දීප්ති මංගලා රාජපක්ෂ 21 වන පරිච්ඡේදය. එක් අතකින් ඔසවාගත් කිතුල් හකුරු හා පැණි පට්ටේ සහිත ගමන් බෑගයක් සමග පිංචි අම්මා සිය වැඩිමහල් පුත්‍රයා වූ සුරනිමල සමග වල්පොළ මුල්ල සිට මානිගල නැග්ගාය. අනතුරුව වනතීරයේ මැදින් වැටුණු අඩිපාරේ ඇවිද පැමිණ මැටල් පාරට ගොඩ වැදුනාය. සුරනිමලට ඒ ගමනීමට පැය 2කට ආසන්න කාලයක් ගත වූයේය. වෙනදාට අනෙක් බොහෝමයක් ගැමියන්සේ ඔහුටද පැයකින් පමණ මේ ගමන නිමා කළ හැකිය. එහෙත් තමා තෑගි කළ ඔසරිය ඇඳගෙන පිංචි අම්මා ගමන් ගත්තේ හෙමිහිටය. රණමුරේ සිට ලග්ගල පල්ලිගම හරහා මාතලේ යන තනිදොරේ ළඟම බසයට ගොඩ නැගීම ඔවුන් දෙදෙනාගේම එකම අපේක්ෂාව විය. ඒ පසේ වැරදුනහොත් ඇටෑන් වලට පයින්ම ගාටා එහිදී කුලියක් ගෙවා අත්ටැක්ටරයක් හෝ ලොරියක නැගී යාමට දෙදෙනාට සිදුවනු ඇත. මැටල් පාරට ගොඩ නැගුණු පිංචි අම්මා හති ඇරියාය. ඉස්සර පුංචි කාලේ මං ඉස්කෝලේ ගියා බොහෝම ටික කාලයක්. මට මතක හැටියට පන්ති 3ක් හරි 4ක් හරි වෙන්න ඕනේ මං ගියේ. ඔය අපේ අප්පොච්චා කොහොම හරි මාව මේ පාර ළඟට ඇන්නාවා. අද වගේ නෙවෙයි. ඒ දවස්වල මේ පාරත් හොඳට තිබුණා. උදේ 7ටයි දවල් 12මාරටයි ආයි හවස 3මාරටයි තනිතොරේ බස් 3ක්ම වැඩ කළා. ඒත් මේ එනසාල් වැවිල්ල හන්දා කන්ද හොදගෙන ගිහින් පාර අබලන් වුණාට පස්සේ බස් එක නැවතුණා. ඉන් පස්සේ කාලයක්ම බස් එකක් ගියේ නැහැ. අපේ ගමේ හිටපු ගොඩාක් ඈයෝ ඉඩම් අත්හැරලා දාලා සමහරු තුට්ටුවට දෙකට විකුණා දාලා රත්තොට මාතලේ කළුගඟ පදිංචියට ගියේ යන එන පාරතොට නැති වුණාට පස්සේ. එහෙම ඉඩම් කීපයක්ම පල්ලිගම කඩවීදියේ තොග කඩවල මුදලාලිලා අරගත්තලු. පිංචි අම්මා සුරනිමල සමග අතීත කතා කීවාය. ඉන් පස්සේ කවුද මේ පාරට මැටල් ඇතිරුවේ? මට මතක හැටියට මහා ඡන්දයක් ආවා. ගමේ ඡන්ද ටික එක්කාසු කරගන්න නන්නා මාදිලියේ මිනිස්සු එන්න පටන් ගත්තා. ඒ දවස්වල අපේ අප්පොච්චලයි මාපහාමි මුදියන්ස විදරාලයි ඇටෑන්වල පන්සලේ ලොකු උන්නාන්සෙයි එක්කාසු වෙලා ලොකු පෙත්සමක් කෙටුම්පත් කරාලා හැමෝටම කනස්සන හරි ගහන්නේ කීවා. ඔන්න ඒ පෙත්සම් කඩදාසිය මහා ඈයෝ අතට ගියාට පස්සේ තමයි පාරට මෙටල් කෑලි ඇතිරුවෙත්. එක් බස් එකක් ගමහරා යන්න පටන් ගත්තෙත්. පිංචි කීවාය. ඔව්හු බස් රථයෙන් බැස්සේ පිටවල රජයේ තේවතුයාය අද්දරිනි. වතු බංගලාව ඇති දෙසට යොමු කෙරුණු ඊ හිසක් අසල ගසක ගසා තිබිනි. පිංචි අම්මාත් සුරනිමලත් ඒ මග ඔස්සේ දිගටම ඇවිද ගියහ. සුරනිමල වතාවක් නංගී බලන්නට පැමිණියෙන් යා යුතු මග ඔහු දැන සිටියේය. පේනවද මේ එක යායටම තේ උගුලලා දාලා තියෙන හැටි. ඒ වෙන දෙයකට නෙවෙයි එනසාල් වවන්න. පිංචි අම්මා අත දිගු කොට පෙන්නුවාය. මිනිස්සු බොහෝම ජයට දැන් එනසාල් වැවිල්ල නම් කරගෙන යනවා. බිම් මට්ටමේ හැදිච්ච ගොඩාක් බෙහෙත් ඖෂධ දැන් හොයා ගන්න නැහැ. වඳ වෙලා ගෙහුම්. සුරනිමල කීවේය. දෙදෙනා බොහෝ දුරක් ගමන් කොට වත්තු බංගලාවේ මිදුලට පැමිණියහ. බංගලාව කෙරෙන් දිස්සූයේ පාළු හුදකලාවකි. හද්දා පාළුවේ එක විශාල නිවසක දෙතුන් දෙනෙකු ජීවත් වන්නේ කෙලෙසදැයි පිංචි අම්මාට සිතුනි. ඔවුන්ගේ අඩිහඬ ඇසී එහි ආවේ වත්තේ මුරකරුවාය. කෝ නීලමණී ඉස්කෝලේ නෝනා නැත්ද? සුරනිමල ඇසුවේය. මේ අර පුංචි නෝනාගේ අයියා නේද? බංගලාව නම් වහලා. එක දිගට දවස් 3ක් නිවාඩු වැටුණු හින්දා නෝනලා ට්‍රිප් එකක් ගියා ගාල්ලේ. ලයිට් හවුසිය බලන්නයි කොටුපවුර බලන්නයි. පිංචි අම්මා අසරණ ලෙසින් සුරනිමල දෙස බැලුවාය.
මගේ මුරගෙට ඇවිත් මහන්සි නිවා ගත්තනම් තේ ඇඹිද්දක් හදා දෙන්න තිබුණා. මුරකාරයා කීවේය. එහෙම හොඳයි අම්මේ. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. පැය භාගයක් විතර ඉඳලා ගෙනා බඩු මුට්ටු මෙහි තියලා අපි ආපහු යමු. අපි එන බවක් දන්නලා ආපු ගමනක් නෙවෙයිනේ. ඒක අපේ නොලැබීම. සුරනිමල සිය මවගේ පසුතැවිල්ලෙන් යුතු මුහුණ දෙස බලා කීවේය. තමුන් ගෙනා පැණිපට්ටියත් හකුරු මුලත් මුරගී තබා මතක් ගිමන් නිවා පිංචි අම්මා ආපසු ගමනට හැරුණාය. කෙල්ල දැන් අපට අයිති නැති ගානයි. ඒකි අපෙන් ඩිංග ඩිංග ඈත් වෙනවා. අපටත් නොදන්නාම ඔය ගිහින් තියෙන්නේ අපූරුවට ඉස්කෝලේ නෝනලත් එක්ක රටවටේ. ආපසු එද්දී ඇය සුරනිමලට ඇසෙන්නට කීවාය. එද්දී ඇගේ මුහුණේ තිබූ ප්‍රබෝධය දැන් ඒ මුහුණේ නැත. ඒ දැස්වල එළිය අඩු වී ගොස්ය. ඔය හැටි හිතන්න කාරි නැහැ අම්මේ. හදිසියෙම යන්න තීරණය කළ ගමනක් වෙන්න ඇති. සුරනිමල ඈ අස්වසන්නට කීවේය. එක අතකින් මේ හද්ද හීතලේ දුක් විඳ විඳා අපිත් එක්ක නැහෙන්නේ නැතුව ඒකී ඒ විදිහට සැප පහසුවට ජීවත් වෙන එකත් හොඳයි. ඉස්කෝලේ නෝනා මොලේ පාදලා දෙන එකම මදයි. පිංචි අම්මා සිය සිත හදා ගැනීමට එක් එක් ආකාරයෙන් කල්පනා කළාය. ආපසු ගෙදර විට දිසාරත්න පිංචි දිහා බැලුවේ ඇගේ නිහඬ කොම නිසාමය. උඹලා ගියේ ඉස්කෝලේ නෝනලගේ බංගලාවේ රැයක් නැවතිලා පහවදාට එනවා කියලා නේද? ගියපයින් මා පහව ආවේ. දිසාරත්න සුරනිමල දෙසත් පිංචි දෙසත් බලමින් ඇසුවේය. ඉස්කෝලේ නෝනලා ගෙදර නැහැ. මුරකාරයා විතරයි හිටියේ. විනෝද චාරිකාවක් ගියා කීවේ ඔක්කොමලා. සුරනිමල කීවේය. ඔහු ඔක්කොමලා ලෙස කීවේ ඉන්තුමතීද රැගෙන ගොස් ඇති බව දිසාරත්න තේරුම් ගත්තේය. පිංචි මේසා කම්පාවට පත්වී ඇත්තේ සිය දියණිය දැක ගැනීමට නොහැකි වීමම පමණක් නොවන බව ඔහුට ඉවෙන්මෙන් දැනුනි. ඔහු සෙමින් සෙමින් පිංචි අම්මා පෙනෙන තෙක් මානයට ගියේය. සුරනිමලද ආපයින්ම යලිත් වෙත ගෙදරට ගියේය. උඹලා ඕ හැටි අකම්පාල වෙන්න එපා පිංචියේ. කවද හිටියත් ගෑනු ළමිසියෙක් දීගතලා යන දාට පිටට අයිති වෙනවනේ. ඒ ගැන හිතුවාම කෙල්ල ඉස්කෝලේ නෝනලත් එක්ක ඇවිදින්න ගිය එක ගැන ඒ හැටි හිතන්න ඕනන්නේ නැහැ. දැන් ඕම් බලාපන් ඔය ලොකු කොළුවත් වෙදහාමිනේ ගාවටම සින්න උනේ. ඒත් ඒක ඇස්මානෙක පේන්න ඉන්නවනේ. අපේ කියලා මට දැනෙනවා. දැනට ඔහොම ඉඳී. මත්තට කොහොම වෙයිද කවුද දන්නේ? උන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න උන් මේ ගම්බිම් දාලා යාවි. එහෙමයි කියලා ආයි නවත්තන්නේ. පොඩි කාලේ එක හුයෙන් බැඳලා උඹල වටේ තියාගෙන හිටියට අත්තට හයි වෙනකොට උන් පියාඹනවා. ඒවට හරස් කපන්න අපට බෑ. ලෝක ධර්මතාවයේ හොඳින් පසක් කළ තැනැත්තෙකුසේ දිසාරත්න පිංචි වස්වැසුවේය. කෙල්ල දැනුමුතුනෙත් ඉස්කෝලේ නෝන ගාවේ ඉඳෙද්දිමයි. ඒකත් ඉස්කෝලේ නෝන අපට කීවේ ඉසදිය මංගල්‍යේ හෙට කියලා තියෙද්දී අතිරහ කැවුම් ටිකක් හදාගෙන යන්නවත් ඒ අපේ කෙල්ලේ කියලා අපට දැනුම් දුන්නේ නැහැ. පිංචි අම්මා වැළපිලි කීවාය. ඒ දේවල් වෙලත් දැන් අවුරුද්දක් හමාරක් ගෙවිලා ගෙවුන්නේ. ඉන් පස්සේ කෙල්ල කී වතාවක් නම් ගෙදර ඇවිතුන්නද? ඔය ගමනත් ඉතින් හදිසියෙන් ගිය එකක් වෙන්න ඇති. උඹලා ගෙවුන් හැරිලා ආපු විත්තිය මුරුන් නැහැ කියාවි. ඕම් බලහංකෝ ඊළඟ සතියේ ඒ කියෙවි උඹලව බලන්න. දිසාරත්න පිංචිගේ අවනඩුවලට උත්තර බැන්දේ එලෙසය. එක් අතකින් ඇස්ගෙඩි පාදන්නට කියා අරුන්දතිව පාසල් යැවූ එක පිළිබඳව පිංචි දුක් වූවාය. අනෙක් අතට ඈ සිතුවේ වල්පොළ මුල්ලේම හිටියා නම් ඇයට සිදුවන්නේද නන්දලතාට මෙන් දීගෙක ගොස් දුක් විඳින්නටය.
අකුරු සාත්තරේ ප්‍රගුණ කොට විභාග පාස් වූ විට ඉස්කෝලේ නෝනා කෙනෙකු වන්නට හැකියයි අරුන්දති නිතර කීවාය. ඇයට ඒ අදහස හිතට දාන්නට ඇත්තේ නීලමණී ඉස්කෝලේ නෝනා විය යුතුයයි පිංචි අම්මා සිතුවාය. එවිට වල්පොළ මුල්ලෙන් බිහි වී මහා ආණ්ඩුවේ රස්සාවක් කරන එකම ඉස්කෝලේ ගුරුවරිය වන්නේ තමාගේ දියණිය නොවේදැයි පිංචි කල්පනා කළාය. ඉතින් ඇයි මට මේ හැටි වේදනාවක් දැනුනේ? ඇය ඇගෙන්ම ප්‍රශ්න කරගත්තාය. තමුන්ගේ වැදූ අම්මා වෙච්චි කොට මට දන්නන්නේ නැතුව සිතාදී රවුම් ගහනකොට හිතට දුකක් දැනෙන්නේ නැතුව අය. පිංචි ඉන බැඳි චීත්ත පොටෙන් නෙත් කෙවිනි පිසදාගෙන පිල් පඩියෙන් නැගිට්ටාය. උඹල දැක්කද? පෝරුන් දැකිවත්තේ අලුත් කඩේ මුදලාලි ගහලා තියෙන කැලෑ බංගලාව. හැබෑවටම පිංචියේ ඒකනේ අපූරුව. මුදලාලි නැති හන්දා මං ගියා ඒකට පොඩ්ඩක් ඔළුව දාලා බලාලා එන්න. ඒක මුර කරන එක දන්නවා මං පොඩි වෙද මහත්තයාගේ අප්පොච්චි කියලා. ඉතින් ඌ මට බොහෝම ගෞරවෙයි. මොකද ඌගේ කකුලේ ආපු විසප්පුවක් අපේ පුතා පලාලා අරන් දැම්මලු. ඒ කොමට තමයි මට සලකන්නේ. දිසා රත්න මිදුලේ ගල්පඩිය මත හිඳගෙන කීවේය. පිංචි ඒ අසල බිමේලු මාකලක කුරහන් වේලන්නට අතුරා අතින් ඒ මේ අත කරමින් සිටියාය. එතන පෙලක් වෙලාවට වයිවාර්නේ උන් වැඩට ඉන්නවනේ. ඔය කියන්නේ අර දෙමට ගෙඩිගිල්ල මීමින්න වගේ කොච්චර වාත් පාර දිහා බලා ඉන්න මිනිසයා නේද? පිංචි ඇසුවාය. ඒ කතාවට දිසාරත්නට සිනහ ගියේය. හප්පේ පිංචියේ උඹලත් කියන જાති ආන් ඌ තමයි. මාව ඇතුළට එක්කාන ගියා. කිව්වහම මොකද ඒ ලී බංගලාව හරි අපූරුවට හදලා තිබුණට කැලේ ගස් ටික ඔක්කොම කපාලා තරප්පු පේලි දාලා අට්ටාලයක් ගහලා ඒකේ උඩට ගෙහුම් ඉඳගෙන දුම්බර කැලේ අලංකාරය බලන්නලු හැදුවේ. ඒ ඉතින් අට්ටාලෙටත් නැගලා ටිකක් වටපිටාව බැලුවා. දුම්බර ඇල්ලයි මානිකලයි හරි අපූරුවට පේනවා එතෙන්ට. අපේ බෝධි වෘක්ෂයේ කොඩිවැල් එක්ක වැනෙන බෝපත් ටික හරි අපූරුවට දැක්කා. දිසාරත්න කීවේය. ඔය එන සිතාදිවල ඇයෝ දවසක් දෙකක් හිටි. ඉන්නේ හාට නම් ඉතින් හිටියොත් ලෝක පුදුමයක්. මානිගල තල්ලු කරන්න වගේ හයියෙන් හුලං අල්ලනකොට හද්ද සීතලත් එක්ක ගිනි ගහන ඉඩෝරි පල්ලම් බහිනකොට හීන් ගඟයි තෙල් ගොමු ඔයයි පිටාර ගලනකල් අනෝරා වැහි වහිනකොට ආපු පාරෙම ආපහු දුවයි. පිංචි අම්මා මාගල වෙතින් මෑත් වී පිල් කණ්ඩිය වෙතට පැමිණ හිඳ ගනිමින් කීවාය. මෙහෙන් උඩහට ගියේ උන් ආපහු වෙන්නේ නැහැ. කී දෙනෙක් නම් මේ මහලු මව්දෙමව්පියෝ අතෑරලා දාලා ගෙවුන් ඇතිද? තිලක හාමිනේලගේ දොස්තර පුතා ආයි කවදාවත් ඒ දෙමව්පියෝ දෙන්න දැක ගන්න ආවේ නැහැ. කමරත්න අයියා නන්දාවතියා කවුරුවත් ආවේ නැහැ. දැන් අපේ කෙල්ල ගෙහුම් ඒකිත් ඒ ටිකම කරાવી. ඒකි විතරක් වෙනස් වෙන එකක් නැහැ. පිංචි එක්වරම කීවේ අරුන්දති සිහිවීමෙනි. උඹලා බලන්න කෙල්ල මහ පොයට ඒවි. එතකොට ඉස්කෝලේ නිවාඩුයිනේ. විස්සෝප නොවී ඉඳපල්ලා. දිසාරත්න කීවේය. ගාලු සවාරිය අවසන් වී වත්තු බංගලාවට පැමිණි ඉස්කෝලේ නෝනාත් අරුන්දතිත් පිංචි අම්මාගේ හා සුරනිමලගේ පැමිණීම මුරකාරයාගෙන් දැනගත්හ. පිංචිලා ගෙනවිත් මුරමඩුවේ තබා ගිය පැණි පෙට්ටියත් හකුරු මුලත් මුරකාර උන්නැහි අරුන්දති අතට දුන්නේය. අරුන්දති ඉස්කෝලේ නෝනා දෙස බැලුවාය. අම්මලා ඇවිත් ඇයි කීවාය. ඒගොල්ලෝ අරුණියෝ බලන්න ආයෙ දවසක එන්නේ නැතයි. ඒ ගැන හිතන්න එපා. ඔයා හිට ඉස්කෝලේ යන්න ඕනේ නේද? ඉස්කෝලේ නෝනා අරුන්දතිට කීවාය. ඒත් ඇය දිගු කල්පනාවකට වැටී සිටින අයුරු නීලමණී ඉස්කෝලේ නෝනා දුටුවාය.
අරුන්දතිගේ හිත රිදවා ගතහොත් තමාට අවාසි විය හැකි බව සිතූ ඇය සිය අදහස වෙනස් කළාය. මම හෙට සුරනිමල උගන්නන පිරිවෙනට කතා කරලා කියන්නම් ගෙදර යනකොට අරුන්දතිවත් එක්ක යන්න කියලා. නීලමණී ඉස්කෝලේ නෝනා සිය අදහස වෙනස් කොට යලි කීවාය. පසුවදා ඉස්කෝලේ නෝනා අරුන්දතිට පොරොන්දු වූ අයුරින්ම සුරනිමලට කතා කොට තිබිනි. සුරනිමල මාතලේ සිට පැමිණි ගමනේදී තමා සමග ගෙදර යෑමට අරුන්දතිද කැටුව බස් රථයෙන් පැමිණ ඇටෑන් වලින් බැස්සේය. උඹල නංගියේ අද ගෙදර එන බවක් අම්මයි අප්පොච්චෙයි දන්නේ නැහැ. දැක්කාම බොහෝම සතුටු වේවි. එදා උඹලව බලන්න ගෙහුම් නැතුව ආපහු වෙද්දී ගමට යනකල් වචනයක්වත්ම කතා කොලේ නැහැ. හිත නොරොක් කරගෙන තමයි ගියේ. කියා ඉන්න පුළුවන් වෙච්ච ගමනක් නෙවෙයි ගියේ. වත්තු අධිකාරි මහත්තයාගේ දෙනියායේ වත්තක ඉන්න යාළු මහත්තයෙක් ආවා. එයත් එක්ක තමයි ගියේ. දන්නන්න කියලා ආයේ ටෙලිෆෝන් තියෙනවයි අපේ ගමේ. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ මට. අරුන්දති කීවාය. ඒවායේ කිසිදු තෙතගතියක් නැතයි සුරනිමලට සිතුනි. දෙතිනාම ඇටෑන්වල පන්සල පහුකොට පුරන් කුඹුරු මැදින් ගම දෙසට ගමන් කරමින් සිටියහ. ඉස්කෝලේ නෝනාගේ සමහර කොළඹ යාළුවෝ හිතන්නේ මං එයාගේ දුව කියලා. ඉස්කෝලේ නෝනත් කවදාවත් ඒ අයට කියන්නේ නැහැ මම එයාලගේ දුව නෙවෙයි කියලා. කුඹුරු මැදින් යන ගමනේදී තමා ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී අරුන්දති සුරනිමලට කීවාය. හපෝයි උඹලා ඔය කතාව අපේ අම්මට එහෙම කියනවා නෙවෙයි. දවසක් මඬාවි දැනගත්තොත්. සුරනිමල කීවේය. ඇයි ඉතින් එහෙම කීවා කියලා මොකද? දැන් මං කියලාත් කොයි කාලයක් තිස්සේ ඉඳන් ඉස්කෝලේ නෝනා ගාව හැදෙනවද? මට උගන්වනවා, කන්න අඳින්න දෙනවා, පන්ති අවනවා. ඉස්කෝලේ නෝනලගේ බංගලාවේ මහා දැවැන්ත පියානෝවක් තියෙනවා. ඒකි පියානෝ පාඩම් කියා දෙන්න සර් කෙනෙකුත් ගෙදරට එනවා. ඉතින් මං එයාලටත් අයිති තමයි. සුරනිමල ගිරවියකසේ කියවන නැගණිය දෙස හොරහින් බැලුවාය. ඇයි ඉස්කෝලේ නෝනා ළඟට ගිය පසු තරමක් පැහැපත් වී සිටියාය. හිස කෙස්ද මවගේ තරම්ම දිග නොවුනත් ඒවා දිගින් වැඩමින් තිබිනි. ඒ හිස කෙස් වලින් අමුතු දිස්නයක් ආවේ ඈ මොනවා හෝ සුවඳ යමක් ඉසගල්වන්නට ඇතැයි සුරනිමලට සිතුනි. ඈ හැඳ සිටියේද ගෙදර සිටියදී අඳින්නාක් මෙන් මල් චීත්ත ගවුම් නම් නොවුනි. එය මාතලේ හෝ නුවර මහවීදියේ සාප්පුවකින් ගත් වටිනා ගවුමක් විය යුතුයයි සුරනිමල සිතුවේය. තමා ඉදිරියෙන් කියවමින් යන නැගණිය දෙස පරීක්ෂාවෙන් බැලූ සුරනිමලට ඇගේ එක් අතක ඇති සිහින් රන් වලලු ජෝඩුව දකින්නට හැකි විය. සිහින් රන් දමක්ද ඇගේ ගෙල මත තිබුණි. ඒ සියල්ල ඉස්කෝලේ නෝනා ඇයට අරන් දී තිබිනි. ඒවා ගමට එද්දී එලෙස දමාගෙන ආවේ ඇයිදැයි අසන්නට ඔහු උත්සාහ කළා පමණකි. ඇටෑන්වල පන්සල දෙසින් තමාගේ නම කියා කෙනෙකු කතා කරන හඬ ඇසී සුරනිමල මදකට නැවතී හැරී බැලුවේය. ගගන් මහත්තයා. සුරනිමල ගමන නවතා අරුන්දති දිහා බැලුවේය. ඒ කවුද? ඇය ඇසුවාය. උඹල දන්නේ නැහැ මගේ හිතේ. ඔය එන්නේ කැලෑ මනින මිනින්දෝරු පාටියේ ලොකු මහත්තයා. මහවැලි අධිකාරියේ ඉංජිනේරු මහත්තයෙක්. අපේ ගමට බොහෝම ලෙන්ගතුයි. වංගියක් කැලේට ඇවිත් තිබුණා අප්පොච්චිලා නීති විරෝධී විදිහට රා පෙරනවා කියලා කවුරු හරි වැරදි ඔත්තුවක් දීලා. ඒ ආවහම ඇත්ත දැනගෙන පස්සෙන් පහු චන්දරේට එක්කහු වෙලා දැන් චන්දරේගේ බොහොම හොඳ ගජයා. මාව ඇඳිනගත්තේ තිස්ස හාමුදුරුවෝ වැඩම කරලා වැහි පිරිත් සජ්ජායනා කරපු දවසේ. සුරනිමල ඒ ගැන කියමින් සිටි අතරතුර ගගන් මහත්තයා කුඹුරු යාය පසු කර පල්ලම බැස මහ කොස්ගහ අසලින් මතුවේය.
ඔහු එනතුරු සුරනිමල එක තැනම නැවතී සිටියේය. අරුන්දතී සිටියේ පහළ ගල් තලාවක හිඳගෙනය. මහත්තයාට අපේ අහ යනවද? ඔව් යමු. කාන්සියට තනියම යනවට වඩා හොඳයි සුරනිමලත් එක්ක කතාවක් දාන් යන එක. ඒකයි ඔයගොල්ලන්ගේ ගමන නැවැත්තුවේ. ගගන් වටපිට බලමින් යාලි කතා කළේය. කෝ සුරනිමල එක්ක තව කවුරු හරි ඉන්නවා වගේ දැක්කා ඈතට. එසේ කියූ ගගන්ට සුරනිමල අරුන්දති පෙන්වූයේය. ගගන් මහත්තයාට දැක ගන්න හම්බුනේ නැහැ මං හිතන්නේ. මේ අපේ නගා පොඩ්ඩ. ඇටැන්වල ඉස්කෝලේ නීලමණී ඉස්කෝලේ නෝනාගේ ගෙදර නතර වෙලා තමයි ඉස්කෝලේ යන්නේ. අද මගෙත් එක්ක ගෙදර යනවා. අම්මා අප්පොච්ච බලලා ආපහු එන්න කියලා. ගගන් දෙස බැලූ අරුන්දති මද සිනා පෑවාය. ඔහු ටික වේලාවක් අරුන්දති දෙස බලාගෙනම සිටියේය. මං අරුන්දති නංගිව මීට කලින් දැකලා පුරුදුයි වගේ. පොඩ්ඩක් ඉන්නකෝ මට මතක් වෙනවා. ගගන් ගල්තලාව උඩ ඉඳන්ම සිය මතකය අවදි කළේය. ඔයා පිටවල පතන ස්ටේට් එකේ ඩග්ලස් හේවාපන්නගේ වතු බංගලාවේ පහුගිය මාසේ තිබුණ උත්සවයේදී නේද මට හම්බ වුණේ? සුරනිමල විමතියටපත් නෙත් දෙකෙන් ගගන් දෙස බලා සිටියේය. අරුන්දතීද විමතියටපත් බව ඇකේ දෙනෙත් කීවාය. ඔව් ඒ තමයි නංගි ඉන්නේ. එයාගේ නෝන තමයි නීලමණී ඉස්කෝලේ හාමිනේ. එදා මං හිතන්නේ ඩග්ලස්ගේ උපන්දිනේ. මට කිහිප විටක් එයාව හම්බ වෙලා තියෙනවා. මහනුවර DRO කාර්යාලයේදී. එයා මාවත් එයාගේ කාර් එකෙන් නුවර ඉඳන් මාතලේ එක්කන් ඇවිත් තියෙනවා කිහිප විටක්ම. එහෙම දවසක තමයි මටත් උත්සවයට ආරාධනා කළේ. ඇත්තටම මම එදා හිතුවේ ඔයා ඒ දෙන්නගේ දුව කියලා. මොකද ඒගොල්ලෝ මට ඔයාව පෙන්වුවේ ඒ විදිහට. අරුන්දතිගේ මතකයට ගගන්ම පැමිණියේ ඒ මොහොතේය. මුදු කිහෙරැලි සහිත ඇත්තත් පැහැති සමක් ඇති ඒ තැනැත්තා ඇයගේ සිතේ මතක සිටියේය. ඇයි සිටියේ පියානෝ වාසල හිඳගෙන එය වාදනය කරමින්ය. ඔහු කතා කරමින්ම එක පෙළට වැටුණි. සුරනිමල ඉදිරියෙන්මය. ගගන් අන්තිමටය මැදින් ගමන් කළේ අරුන්දතිය. ඇත්තමයි අරුන්දති නංගි. එදා හරි අගේට පියානෝ එක ගැහුවා. කවුද පුහුණු කළේ? ඔහු කීවේය. නීලමණී ටීචර්. ඇගෙන් කෙටි පිළිතුරකි. දිසාරත්න මාමටයි පිංචි අම්මා නැන්දටයි බොහෝම අපූරුවට පියානෝ ගහන දුවක්නේ ඉන්නේ කියලා මං ගිහින් කියන්න ඕනේ සුරනිමල. ගගන් නැගේ මුහුණ දෙස පරීක්ෂාකාරී බැල්මක් කෙලමින් කීවේය. එයට ඇගෙන් ප්‍රතිචාරයක් නොලැබුණි. ඇගේ මුහුණේ හැඟීම් යම් තරමකට අවබෝධ කර ගැනීමට ගගන්ට හැකිවිය. පුහු ආටෝපයෙන් තොරව ජීවිතය විඳවන මේ අහිංසක ගැමියන් පිළිබඳව ලෙහි උපන් මහා කරුණාවක් ආදරයක් ගගන් තුල තිබුණේය. නගරේ නවාතනේ නොරැඳී ඔහු හැම විටම ලග්ගලට දුවාවේ ඒ නිසාය. ඔහු ගැමියන් සමග කතා බහ කරමින් ඔවුන්ගේ ජීවිතවල බොහෝ දේ වටහා ගත්තේය. ඒ පැමිණි දෙපැයක පමණ ගමනේදී කොතරම් කතා බහට අල්වා ගැනීමට උත්සාහ කළද අරුන්දති කෙටි පිළිතුරු තුලින් ගගන්ගේ අරමුණු මගහැරියාය. අරුන්දති ගම සහ නාගරික ජීවිතයේ අතර ඒමී අත දෝලණය වෙන සිතකින් යුතු තරුණියක බව ගගන්ට වැටහුණි. ඉස්කෝලේ නෝනා අරුන්දතිව ඔවුන්ගේ ලෝකයේ බොහෝ දුරට ගෙන ගොස් ඇති බැව් ඔහුට පෙනුණි. එදා වතු බංගලාවේ සාදයේදී ඉස්කෝලේ නෝනා ඇය ඔවුන්ගේ දියණිය ලෙස හඳුන්වා දෙද්දී ඇය ඔහු දෙස බැලුවේ සතුටින් යුතුවය. ඒ ගල් හෙළ දිගේ පහළට බැස මානිකල නගින මොහොතේ මේ අපේ නංගි යැයි සුරනිමල හඳුන්වා දෙද්දී එවන් සතුටු දැසක්
ඈ තුල නොතැබුණු බැව් ගගන් දුටුවේය. ඔහු පිංචි අම්මාගේ සහ දිසාරත්නගේ නම් කියවෙද්දී පවා ඇගේ මුහුණේ ඉරියව්වල එතරම් වෙනසක් නොදුටුවේය. ඉතා ඉක්මනින්ම ඇය ඉස්කෝලේ නෝනා සහ ඩග්ලස් හේවා පන්නලාගේ ලෝකයට අත්පත් වනු ඇතැයි ගගන් සිය දුරදක්නා නුවණින් දුටුවේය.